හෙලෝ ගයිස් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඩියෝෂන් වෙතින් අරගෙන අලුත් වීඩියෝ එකකට. අද අපි බලමු කොහොමද මගේ channel එකට මම මොනිටයිසේෂන් ඇප්ලයි කරලා මොනිටයිසේෂන් ගත්තේ කියලා. ඉතින් 2026 වගේ channel එකකට මොනිටයිසේෂන් ඇප්ලයි කරන්න ඉන්නවා නම් මෙන්න මේ වීඩියෝ එක බලලා ඔයත් මොනිටයිසේෂන් හරියටම ඇප්ලයි කරන්නේ කොහොමද කියලා බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයා YouTube channel එකක් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දන්නවා ඇති YouTube channel එකකින් සල්ලි හොයන්න පටන් ගන්න නම් අපිට සම්පූර්ණ කරන්න ඕනි දේවල් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි subscribers 1000ක් අපි අනිවාර්යයෙන්ම channel එකට ගන්න ඕනි. ඊට පස්සේ අනිත් එක තමයි watch time 4000 කියන එක අපි සම්පූර්ණ කරන්න ඕනි. මේ long video කරන කෙනෙක් නම් මේ watch time 4000 සම්පූර්ණ කරන්න ඕනි. short video විතරක් දාන කෙනෙක් නම් ඔයාට 10 million views ගන්න ඕනි. දවස් 90ක් ඇතුළත. මේ watch time එකට නම් අපිට 4000 ගන්න තියෙන අවුරුද්දක් ඇතුළත. ඉතින් මම මගේ channel එකෙන් කරන්නේ long video. ඒ නිසා මට අවශ්‍ය වෙලා තිබුණේ මෙතන watch time පැය 4000ක් ගන්න අවුරුද්දක් ඇතුළත. ඉතින් මේ watch time පැය 4000 කියන එක අපිට ගන්න ටික කාලයක් යනවා. මේක මටත් ගන්න කොහොම හරි අවුරුද්දකට කිට් වෙන කාලයක් ගියා. ඉතින් මම අද වෙනදි බලද්දි මගේ watch time පැය 4000 සම්පූර්ණ වෙලා තියෙනවා. ඉතින් මේ watch time පැය 4000 මේ පිරෙන්නේ පොඩ මගේ මේ මම හැමදාම මේක රිෆ්‍රෙෂ් කර බලන watch time 4000 පිරලාද කියලා. ටිකෙන් ටික පිරලා මෙන්න මේ විදිහට තමයි watch time පැය 4000 පිරෙන්නේ. මේ මගේ අවසාන දවසේ ඊයේ බලද්දිත් මගේ මෙන්න මේ විදිහට තමයි තිබ්බේ. ඉතින් අද බලද්දි මගේ watch time පැය 4000 සම්පූර්ණ වෙලා subscribers 1000 සම්පූර්ණ වෙලා තිබුණ නිසා මෙන්න මේ විදිහට මට apply now කියලා බටන් එක ඇවිල්ලා තියෙනවා. ඔයාලා මෙතන watch time පැය 4000 සම්පූර්ණ වෙලා නැත්නම් අර මම කලින් පෙන්නපු විදිහට ඔගේ watch time ටිකයි subscribe ගාන පෙන්නයි. ඒක සම්පූර්ණ වුණාට පස්සේ මෙන්න මේ විදිහට apply now කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඉස්සරහට ගිහලා බලමු මේකට සාර්ථකව apply කරගන්නේ කොහොමද කියලා. මේ විදිහට මේ apply button එක click කරපුවම අපි මෙන්න මේ වගේ තැනකට යනවා. ඊට පස්සේ අපිට මේ monetization ගන්න පියවර තුනක් තියෙනවා. ඒ පියවර තුනෙන් පළවෙනි එකට අපි මෙතනින් පියවර තුනෙන් පළවෙනි එක අපි මෙතනින් start දීලා සම්පූර්ණ කරගන්න පුළුවන්. මේකදී අපි මුලින්ම start දීලා මේක ඉස්සරහට යමු. ඊට පස්සේ මෙන්න මේ විදිහට reward based themes කියලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී අරගෙන ඊට ටික අපිට එකඟ වෙනවද කියලා අහනවා. මෙන්න මේ ටික මේ විදිහට ඔයගියවලා බලලා මෙතනින් පහළ ටික් එක දාලා මෙතනින් accept දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට පළවෙනි පියවර එක පොඩිම සරල පියවරක් තියෙනවා. මේ සාර්ථකව පළවෙනි පියවර මේ හරියින් තියෙනවා. මෙතන හරිය ලකුණක් වැටුණා. ඉතින් දැන් බලමු මේ දෙවෙනි පියවර. ගොඩක් අය වරද්දා ගන්න මෙන්න මේ දෙවෙනි පියවරේදී AdSense account එක create කරන්න යනකොට ගොඩක් අය වරද්දා ගන්න මෙන්න මේ දෙවෙනි පියවරේදී AdSense account එක හරියට හදා ගන්න නැතුව දෙවෙනියට අපි බලමු AdSense account එක create කරගන්න කොහොමද කියලා. මේක මුලින්ම දෙවෙනි පියවරේ තියෙන start කියන බටන් එක ඔයා click කරන්න. ඊට පස්සේ ඔයාගෙන් අහනවා මෙතනින් ඔයාට කලින් AdSense account එකක් තියෙනවද? නැත්නම් ඒක ගැන දන්නේ නැද්ද කියලා. මට කලින් AdSense account එකක් නැති හින්දා මම මේ no need කියන එක දෙනවා. ඊට පස්සේ ඒක දීලා මේ විදිහට ඉස්සරහට යනකොට ඔයා මේ විදිහට Google එක හරහා තමයි යන්නේ. ඊට පස්සේ මේ විදිහට Google එකට ගියාට ඔයාට email එකක් type කරගන්න. මෙතන ඔයා කැමති email එකක් දෙන්න. YouTube channel එකේ email එක දුන්නත් කමක් නැහැ. ඒත් මම නම් මෙතන දෙන්නේ වෙන email එකක්. ඒ විදිහට email එක දීලා මම මෙතන මේ විදිහට ඉස්සරහට යනවා. ඒ විදිහට ඉස්සරහට ගියාට පස්සේ මෙන්න මේ විදිහට මගේ මෙතන password එකක් දීලා මේ විදිහට වෙනම window එකකින් open වෙලා AdSense website එකට යනවා. AdSense එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට මගේ විස්තර දීලා මෙතනින් සම්පූර්ණ කරගන්න පුළුවන්. මෙතන උඩම ශ්‍රී ලංකාව කියලා වැටලා තියෙනවද කියලා බලන්න. මෙතන වෙන්නටත් තියෙනවා එතනින් ශ්‍රී ලංකාව දෙන්න. මෙතන ශ්‍රී ලංකාව දීලා ඉවරලා මේ විදිහට මෙතන යටින් හරි ලකුණක් දාන්න දෙනවා. ටික් එකක් දාන්න. ඉන්නේ ටික් එක මෙතනින් දීලා ඉවරලා setup account කියන එක දෙන්න. මේ විදිහට setup account කියන එක දුන්නාට පස්සේ ඔයා මෙන්න මේ විදිහට ඉස්සරහට යනවා AdSense එකේ. ඊට පස්සේ මෙතනින් වගේ විස්තර ටික දාගන්න තියෙනවා. මෙතන account type කියන එක අනිවාර්යයෙන්ම individual දෙන්න. ඊට පස්සේ මෙතනින් නම type කරගන්නවා සම්පූර්ණම. ඊට පස්සේ address එක මෙතනින් type කරගන්න. ඊට පස්සේ ඔයාගේ city එක ප්‍රධාන නගරය මෙතනින් type කරගන්න. postal code එක කියන එක ඔයාගේ තැපැල් කන්තෝරුවේ code එක තමයි මෙතනින් දෙන්න ඕනේ. ඒක ඔයා දන්නේ නැත්නම් ඔයාගේ තැපැල් කන්තෝරුව ගහලා postal code කියලා Google එකේ ගහපුවම මෙතනින් code එක එනවා. දැන් මගේ කළුගහ කන්තෝරුව postal code කියලා ගහපුවම මෙතනින් මගේ අංකය ආවා. ඊට පස්සේ මම මේක මෙතනින් දාගත්තා 90546යි. මම ඊට පස්සේ මෙතනින් මම දීපු විස්තර ආයෙත් හරියද කියලා බලනවා. address එකයි නමයි
සිටි එකයි අංකය හරිද කියලා බලලා මෙතනින් මෙන්න මේ විදිහට ෆෝන් නම්බරය දෙනවා. මෙතන ෆෝන් නම්බරය දීලා මෙන්න මෙතනින් සබ්මිට් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට දෙවෙනි පියවරත් අපේ සාර්ථකව හරි ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ තුන්වෙනි පියවරේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන් ප්‍රෝග්‍රස් කියලා වැටලා තියෙනවා. ඒ කියන්නේ මේ තුන්වෙනි පියවර YouTube එකෙන් අපේ channel එක බලලා එයාලම තමයි තීරණය කරන්නේ අපිට monetization දෙනවද නැද්ද කියලා. අපේ channel එකේ guideline වලට අනුකූලව හදලා තිබ්බොත් අපිට මෙතනදී monetization හම්බ වෙනවා. දැන් බලමු මගේ channel එකේ ඒගොල්ලෝ review කරලා දවස් කීයක් ඇයිද කියලා මට monetization හම්බ වෙන්න හරි reject වෙන්න හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට apply කරලා පැය 12ක් වගේ පොඩි කාලයක් ඇතුළතදී මට email එකක් ඇවිත් තිබුණා. මට YouTube partner program එක ලබා දෙනවා කියලා ඒගොල්ලෝ. මම හිතුවා ඇත්තටම මේකට ලොකු කාලයක් යයි කියලා. ඉතින් දවසක්වත් යන්න කලින් මම apply කළේ කොහොම හරි රෑ 7ට විතර උදේ 9ට වගේ වෙද්දී මට මෙන්න මේ විදිහට මගේ channel එකට monetization හම්බ වුණා කියලා email එකක් ඇවිත් තිබුණා. ඉතින් මේ email එක දැක්ක ගමන් මාර සතුටක් දැනුනේ. කොහොමද channel කරලා තිබුණාට monetization ගත්ත පළවෙනි channel එක නිසා. ඊට පස්සේ මම මගේ ස්ටුඩියෝ එකට ගිය ගමන් මෙන්න මේ විදිහට ස්ටුඩියෝ එකත් වෙනස් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. කලින් මෙතන box දෙකයි තිබුණේ මේ box 4ක් ඇවිල්ලා අනින් tab එකක් ඇවිත් තියෙනවා subscribers tab එකක් ඇවිත් තියෙනවා. ඉතින් අපි බලමු ads සම්මුණාට පස්සේ අපිට ads දාගන්නේ කොහොමද කියලා අපේ වීඩියෝ වලට. ස්ටුඩියෝ එකකට roll tab එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා යට මෙතන තියෙනවා earn කියලා tab. මෙතනින් මේ විදිහට view earn කියලා tab එකක් තියෙනවා. අන්න ඒක දීලා මෙතනින් watch page ad කියන එක ඇතුළට ගිහිල්ලා මෙතනින් ad on කරගන්න ඕනේ. මේ turn on කියලා එක දුන්නාට පස්සේ මෙතනින් හරි ලකුණක් දාන්න තැනක් එනවා. ඒක දීලා මෙතනින් app set කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ විදිහට ඉස්සරහට ගිහිල්ලා මෙතන show මෙතන tick එකක් දාන්න දෙනවා. ඒ tick එක දීලා next දෙන්න. ඒ විදිහට next දුන්නාට පස්සේ මෙතනින් all videos වලට හැම වීඩියෝ එකකටම දාගන්න තියෙනවා monetization. ඒ විදිහට ඒක දීලා මෙතන monetization all කියලා දුන්න ගමන් මගේ හැම වීඩියෝ එකකටම monetization apply වෙනවා. ඉතින් ඔන්නෝම තමයි මගේ long video වලට monetization apply කරගත්තේ. ඊට පස්සේ මෙතනින් ගියාට පස්සේ බලන්න ඩොලර්ස් බින්දුවක් වෙන්නනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ වීඩියෝ ඉස්සරහින් කොළ පාටින් සලකුණක් ඇවිත් තියෙනවා. monetization active කියන සලකුණ තමයි මෙන්න මේ විදිහට ඩොලර්ස් මාක් එකක් වගේ එකක් පෙන්වන්නේ. ඔන්නෝම තමයි පෙන්වන්නේ. ඊට පස්සේ මගේ වීඩියෝ ඇතුළට ගියාට පස්සෙත් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට revenue tab එකක් තියෙනවා. මේ කලින් තිබුණ නැති එක තමයි මේ revenue tab එක කියන්නේ. මේකෙන් අපි වීඩියෝස් වලට ඩොලර්ස් earn වෙන ගන්න බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මට තියෙනවා short video වලටත් මගේ මේක දාගන්න monetization enable කරගන්න. ඊට පස්සේ මම මෙතන earn tab එකට ගියලා මෙතන short feed ads කියන එක දීලා ඉවරලා අන්න ඒකෙත් මේ විදිහට අර කලින් වගේම turn on කරගන්නවා. මේ විදිහට මෙතන app set දුන්න ගමන් මගේ short video වලත් ad play වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔහොම තමයි මේ විදිහට මගේ මේ ads enable කරගන්නේ. ඊට පස්සේ බලා ගන්නකොට ටික දවසක් ගියාට පස්සේ මගේ මෙතෙන් ads play වෙන නිසා videos වලට ඩොලර්ස් එකතු වෙන්න පටන් ගන්නවා. මේ විදිහට ටික දවසක් ගියාට පස්සේ ඩොලර්ස් 7න් සතිය තමයි අපේ videos වලට එකතු වෙන්න පටන් ගන්නෙ. ඉතින් ඔන්න ඔහොම තමයි සාර්ථක YouTube channel එකකට phone එකකින් monetization ලබා ගන්නෙ. ඉතින් ඔයාගේ channel එකටත් මෙන්න මේ විදිහට monetization ලබා ගන්න පුළුවන් මම කියලා දීපු විදිහට. ඉතින් YouTube ගැන තවත් වීඩියෝ වලින් මම ඉස්සරහට ඔයාලට අරන් එන්නම්. ඊට පස්සේ AdSense වල ලියුම ආපු ගමනොත් මම වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් එහෙනම් වීඩියෝ එකත් එක්ක කරන් සිටියට ස්තුතියි. එහෙනම් අද වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරගන්න. ඉක්මනටම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.